වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අද අපි ඔයාලට ගෙන්න යන්නේ මේ ඔයාලට පේන්නේ විතර වී ප්‍රමිතියක් ඇතුව විතර වී සකසන ආකාරය තමයි මේ මැෂින් එකෙන් අපිට පේන්නේ. ඉතින් මැෂින් එකේ සද්දෙත් එක්ක සමහරට වොයිස් එක පැහැදිලි නැතුව ඇති. මොකද අපි ආයේ මේක එඩිට් කරලා එහෙම නැතුව මොකුත් කරන්නේ නැති නිසා. ඉතින් මැෂින් එක ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න. මුලින්ම මේ විදියට වී දා ගන්නවා මේ උඩට. ඊට පස්සේ මෙතනින් මේ විදියට වී එනවා. ඇවිල්ලා මේ පළවෙනි දලයෙන් හැලෙනවා. හැලෙනවා. ඒ වගේම අනිත් ඒවා මේ විදියට මෙතනින් එනවා බෝල් වීයට බජිරි ගොජර බෝල් වීයට මේ පැත්තෙන් එනවා. එතකොට මේ පැත්තෙන් තමයි හොඳ වී එන්නේ. මේ විදියට අපි මල්ලක් අල්ලලා වෙනම ඒ හොඳ වී ටික ගන්නවා. ඒ කියන්නේ විතර වී වලට සුදුසු විදියට මෙතනින් එන වී ටික මේ විදියට අපි මල්ලක් අල්ලලා ගන්නවා. ඉතින් මේ විදියට අපිට ඇතුළ මේ විදියටත් අපිට බලා ගන්න පුළුවන්. මැෂින් එකේ ක්‍රියාවලියක් තියෙනවා. මෙතනින් එන ප්‍රමාණය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා මෙතනින්. එතකොට මෙතනින් හුලම් බ්ලෝවර් එකක් තියෙනවා. බ්ලෝවර් එකේ හුලම් අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා මේ පැත්තෙන්. ඉතින් මේ විදිහට තමයි විතර වී ප්‍රමිතියක් ඇතුව විතර වී සකසන්න පුළුවන් මැෂින් එකක් තමයි මේක. මේ විදිහට තමයි ප්‍රමිතියට අපි විතර වී සකසලා ගන්න. ඉතින් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති හැමෝටම දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. තවත් වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. වොයිස් එක පොඩ්ඩක් පැහැදිලි නැති වෙයි. සමහර විට ගොඩක් වෙලාවට පැහැදිලි නැති වෙයි. හේතුව මේ මැෂින් එකේ සද්දෙත් එක්ක. කොහොම වුණත් හැමෝටම සුබ දවසක්. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.